හයි කොහොමද? ඔන්න ඉතින් අද උදේ අපේ ගෙදර කොළ කැඳ හැදුවා. ඉතින් මේ තියෙන අපේ චූටි චනුමි බබාගේ කොළ කැඳ එක. ඉතින් අපේ චූටි බබාලා පැණි රස කනවා, තෙල් ಜಾති කනවා. ඒ වගේම තමයි අපි මේ ගුණදායක දේවලුත් අපේ චූටි බබාලට චූටි කාලේ ඉඳලම දීලා පුරුදු කරන්න ඕන. ඉතින් අපේ බබා කොළ කැඳ බොනවා. එයා ආසයි කොළ කැඳ බොන්න. අපි දීලා බලමු අපේ චූටි බබාට කොහොමද එයාගේ රියැක්ෂන් එක කියලා. ඉතින් මේ හොරගෙඩියෙක් වගේ හැංගිලා ඉන්නවා. බබා එන්න කැඳ බොන්න. එන්න. චූටි බබා එන්න. එන්න කැඳ එක බොන්නේ. මේ ඉන්නේ අපේ චූටි මැනික. ඉතින් මේ තියෙන අපේ චූටි බබාට මම කැඳ එක ගෙනාවා. අල්ලගන්න. උණුයි අල්ලගන්න පරිස්සමෙන්. අපේ බබා හරිම ආසයි. ඉතින් අපි අපේ බබාලට චූටි කාලේ ඉඳලා උගන්වන්න ඕන. එයාලා පැණි රස කනවා, තෙල් ಜಾති කනවා. ඒ වගේම ගුණදායක දේවල් කන්නත් අපි චූටි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕන. ඉතින් අපේ චූටි බබා නම් කැඳ බොනවා. ටිකක් අමාරුයි පවන්නේ. ඒනට එයාලා හරි ආසයි. ඒ වගේ දේවල් එයා බොනවා. අපි පුංචි කාලේ ඉඳලා එයාලට ගුණදායක දේවල් කන්න බොන්නත් පුරුදු කරන්න ඕන. අයිස්ක්‍රීම් කනවා. ගොඩාක් පැණි රස ಜಾති බබාලා කනෝනේ, බිස්කට් කනවා. රයිස් වර්ග ඒ වගේ දේවලුත් කනවනේ. ඒ නිසා අපි අපේ බබාට චූටි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕන ගුණදායක දේවල් කන්නයි බොන්න. බබා බොන්න. Thank you for watching.